ජාතික නිදහස් පෙරමුණ තෝරගත්තේ මම දකිනවා විමල් වීරවංශ කියන චරිතය මේ රටට සිද්ධ වෙන අනුතර කල්තියා හඳුනා ගන්න පුළුවන් වූ විඥානයක් සහිත පුද්ගලයෙක්. ඔබ එසේ කියනවා. නමුත් මේ වර්තමානයේ මම හිතන්නේ ඔබලාට දැවැන්ත අභියෝගයක් තියෙනවා. හොඳ බලවේගයකට මේ රටේ තාම ඉඩක් තිබෙනවා. ඒ නිසා අපි ඒ ඉඩ ඊටාම අර පරිස්සමෙන් පාවිච්චි කරනවා. රට වෙනුවෙන් අපි නැගී හිටින්න ඕන වෙලාවෙදී අනිවාර්යෙන්ම නැගී සිටිනවා. කාන්තා නියෝජනයක් විදිහට මම හිතන්නේ මම කරන්න බලාපොරොත්තු වෙන වැඩ කටයුතු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම අපි ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් විදිහට අපිට හොඳ නියමෝ ටිකක් ඉන්නවා. අපි තනි වෙලා නැහැ. අපි හොඳ කණ්ඩායමක් විදිහට අපි ඉදිරියට යන්නේ. අම්මා කෙනෙක් විදිහට කාන්තාවක් විදිහට මම හොඳටම දන්නවා ගෙදරක පවුලක ආර්ථිකයේදී ඒකේ පීඩනය එල්ල වෙන්නේ ගෙදර ඉන්න කාන්තාවට මේ අම්මා කියන චරිතයට. හැබැයි ඔවුන් බලයට එනකොට ඔවුන් සහතික වෙච්ච ඔවුන් කියපු කාලයක් තියෙනවා. පැය 24 ඔවුන්ට ප්‍රමාණවත්. දින දවස් 45 ඔවුන්ට ඇති. එක පෑන් පහරින් ඔවුන්ට පුළුවන් කියපු දේවල්. ඉතින් අදටත් ජනතාව බලන් ඉන්නවා මේගොල්ලෝ හොරු අල්ලනකම්. මට විශ්වය පවරලා තියෙනවා මේ ඩියුටි එක කරන්න කියන එක. මම ඒක මගේ හදවතින් අවංකවම සත්භාවයෙන් කරන්න සූදානම් වෙනවා. අද නාඩිය සමග කතා කරද්දී ක්‍රමක්‍රමයෙන් මේ අවස්ථාවේදී දේශපාලනයේ උණුසුම් වෙමින් තිබෙනවා. හැබැයි වෙනදාට වඩා ඇල්මරුණු ස්වභාවයක්ද තියෙන කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ අතර අපි සොයාගෙන යද්දී අපිට හම්බ වෙනවා කාන්තාවක්. ඇගේ දේශපාලන අත්පත්‍රිකාවේ තියෙන්නේ කඩුවෙල දිනවන ඇය කියලා. අපි ඇයගෙන් අහමු ඇය කවුද කියලා. මම ස්තුතියි. මම සමදරා පනාගොඩ කඩුවෙල මහනගර සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් පංචායත ලකුණෙන් මම පළාත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම මගේ උත්පත්තිය උපන්ගම වෙන්නේ කඩුවෙල කොතරාවල ප්‍රදේශය. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ සිරිමව බණ්ඩාරනායක විද්‍යාලයෙන්. පසුව මානව ශාස්ත්‍ර හා සමාජීය අධ්‍යයනාංශය සහ ජනසන්නිවේදන හා ලේඛකත්ව අංශයෙන් මම උසස් අධ්‍යාපනය හැදෑරුවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මවක් ඒ වගේම ආදරණීය බිරිඳක් ආදරණීය දියණියක් කියන භූමිකාවන් සහ වෘත්තියෙන් මම නිදහස් මාධ්‍යවේදිනියක් ඒ වගේම ව්‍යවසායිකාවක් කාන්තා ව්‍යවසායකත්වයේ පිළිබඳව අභිප්‍රේරිකාවක් සමාජ ක්‍රියාකරණියක් විශේෂාංග සංස්කාරකවරියක් නිවේදිකාවක් මේ ආදී ශාස්ත්‍ර කීපයකම මම නියෝජනය කරනවා. මේ උණුසුම් වන දේශපාලනයේ වර්තමාන මෙම දේශපාලනයේ ඔබ ආධුනිකයෙක් කියලා කිව්වොත් එහෙම මෙහෙමයි. මම එක බාර ගන්න සූදානම් නැහැ. මොකද මගේ දේශපාලන යම් කිසි විඥානයක් කියවීමක් මට ලැබෙනවා නම් ඒක ලැබෙන්නේ මගේ උපන්ගම කොතලාවල කඩුවෙල ප්‍රදේශයෙන්. මොකද මගේ අම්මා තාත්තා 1977 ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ දේශපාලන ක්‍රියාකාරුවන් විදිහට හිටපු චරිත දෙකක්. ඉතින් මම පුංචි අවදියේ ඉඳන්ම මම දැකලා තියෙනවා අපේ ගෙදර ඕනම වෙලාවක දේශපාලන නායකයන්ගෙන් පිරීලා තිබුණා. ඒ වගේම ඕන වෙලාවක ගෙදර 100කට විතර කෑම හැදුනා. ඉතින් ඊටාම ඒ කාලයේ අදට වඩා හැබැයි වෙනසක් මම දකිනවා. මොකද ඒ කාලේ හරි හදවතින් මිනිස්සු වෙනුවෙන් ඒ දේශපාලන නායකත්වයන් ඉදිරියට ඇවිත් තිබුණා. සහ මිනිසුන් හරි අවංක දේශපාලනයක් වෙනුවෙන් මහත්මා දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් මගේ අම්මා මට කියනවා අම්මා මාව කුසේ තියාගෙන තමයි පෙළපාලි ගියේ කියලා. ඉතින් මං හිතන්නේ මට දේශපාලනය කියන්නේ ඒ උරුමයක් එක්ක ලැබුණ දෙයක්. ඊපස්සේ මගේ විවාහය සිද්ධ වෙනවා. ඒකත් දේශපාලනය නිසාම මගේ ස්වාමි පුරුෂයා මට මුණ ගැහෙන්නේ. ඔහුගේ පියා මාළඹේ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙක් සහ දේශපාලඥයෙක් සෝමදාස පනාගොඩයන් අදටත් මම ගරු කරන චරිතයක් සහ අද ඔහු අපි අතරින් වියෝ වෙලා වසර 2ක් වෙනවා. නමුත් මම හිතනවා මගේ මාමණ්ඩිය හිටියානම් මට ගොඩාක් වටිනා උපදෙස් මේ වෙනකොට දේශපාලන පිළිබඳව ඔහුගෙන් දැනගන්න ලැබුණා කියලා. මොකද ඉතාම ප්‍රවීණයෙක් ඔහු ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල බල මණ්ඩලයේ සභාපතිත්වයේ දරුවා. ඒ වගේම මගේ පියා එහි ලේකම් සහ උපසභාපති තනතුරු දරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේශපාලන පසුබිමක් තියෙන පවුලක ඉපදිලා දේශපාලන පසුබිමක්
සහිත පවුලකින් විවාහ වෙලා මං හිතන්නේ ඒ උරුමය මට දෙපාර්ශ්වයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ස්වාම පුරුෂයා ටත් ආරාධනා ලැබුණා විවිධ දේශපාලන පක්ෂ වලින්. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඔහු ප්‍රතික්ෂේප කරා. නමුත් ඒ පවුල් දෙකෙන්ම මට මහා ජනතාව වෙනුවෙන් නිහඬ සේවයක් කරන්න, ප්‍රජාව වෙනුවෙන්, පොදු කටයුතු වෙනුවෙන්, සමාජීය කටයුතු වෙනුවෙන් පෙනී සිටින්න ඕන කරන ආభాෂය මදැන පුංචි අවදිය සහ විවාහයෙන් පස්සෙත් මට ලැබුණා. ඒක මම ආශිර්වාදයක් කොට සැලකනවා. ඔබ කියු ප්‍රශ්නෙට මම හිතන්නේ මම ආධුනිකයෙක් නෙමෙයි දේශපාලනයට. ඔව් දැන් ඔබ කියන ආධුනිකෙක් නෙමෙයි කියලා. ඔබ නමුත් කියන්නේ මේ පියා මාමණ්ඩිය මව ගැන තමයි ඔබතුන් ප්‍රකාශ කරන්නේ. ඔබ මොනවද කරලා තියෙන දේශපාලනේ? ඔබ ගැනම කිව්වොත් එහෙම. ඔව්. මෙහෙමයි. දැන් මට ඒ කියවීම සහ ඒ විඥානය යම් අපි දකින අපි පුංචි අවදී අපි අහන දකින දේවල් වලින් තමයි අපි ජීවිතය අවබෝධ කරගන්නේ. ඉතින් ඒ වගේ හොඳ පරිසරයක්, හොඳ පෞල් පසුබිමක් මට ලැබිලා තිබුණා. ඉන් පස්සේ මම හිතන්නේ ඒකෙන් ඒ උගත් දේවල් එක්ක ඉගෙනගත්තු දේවල් එක්ක විශේෂයෙන් මගේ අම්මා තාත්තා සමාජයට ගොඩාක් මිනිස්සු වෙනුවෙන් කටයුතු කරපු අය, හරි සත්භාවයෙන් කටයුතු කරපු අය. ඒ වගේම මගේ විවාහයෙන් පස්සේ මගේ මාමණ්ඩියත් ඒ වගේ වුණ හරිම අවංක දේශපාලනයක් සහ ප්‍රතිපත්තිකරුක මිනිසුන් විදියට ශිෂ්ට සම්පන්න විදියට සමාජීය ජීවත් වුණු අය. ඉතින් ඒ ආభాෂයෙන් මම හිතන්නේ මමත් පොදු කටයුතු වලදී ඉදිරිපත් වුණා. ඒ වගේම ව්‍යවසායකත්වයේ කියන එක මම හිතන්නේ කාන්තාවක් විදියට මම හරි කැමැත්තෙන්ම හරි වගකීමෙන් ඒක ඉදිරියට ගෙනියන්න මම හැම වෙලේම උත්සාහ ගත්තා. කාන්තාවන් එකතු කරගෙන ප්‍රදේශීය කාන්තාවන් එකතු කරගෙන ඒ අයට විවිධ වැඩමුළු පවත්වමින් මගේ පෞද්ගලික ධනය පවා මම වියදම් කරලා ඔවුන් වෙනුවෙන් වැඩමුළු පවත්වමින් ඔවුන්ට මම හැම වෙලේම මම උත්සාහ ගත්තේ දැනුම විතරක් වැඩමුළු එක්ක දෙන්න නෙමෙයි. ඔවුන්ට විරඳ පොළ හදලා දෙන්න. මම හිතන්නේ ඒ ක්‍රියාදාමය මම ඉදිරියටත් ගෙනියනවා. මම දේශපාලනයට එන්නත් මම හිතන්නේ ඒක හේතුවක් මේ ව්‍යාපෘති ඉදිරියට අරගෙන වැඩි පිරිසකට මේක ලබා දෙන්න ඕනේ. දැන් මේ දේශපාලන වාතාවරණය තුළ වර්තමාන මැතිවරණ ව්‍යාපාරය තුළ විවිධ පක්ෂ ගණනාවක් තරඟ කරනවා. එතනදී ඔබ තෝරගෙන තියන්නේ ජාතික නිදහස් පෙරමුණ. ඔබ ඇයි ජාතික නිදහස් පෙරමුණ තෝරගත්තේ? ඔව් ඒකට විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. පේශල මොකද මම හිතන්නේ ජාතික නිදහස් පෙරමුණ කියන පක්ෂයට නායකත්වයේ දරන්නේ මේ රටේ ජාතික දේශපාලනයේ බොහොම තීරණාත්මක මොහොතවල් වල. ඒ කියන්නේ රට වෙනුවෙන් තීරණය ගන්න ඕනම වෙලාවල ඒ වෙනුවෙන් පෙනී සිටි හොඳ දැවැන්ත දේශපාලන නායකත්වයක් එක්ක ඒ විමල් වීරවංශ මහත්මයා. එතුමා පිළිබඳව මම අධ්‍යයනය කිරීමේදී මම හිතන්නේ මම ආවට ගියාට පක්ෂයක් තෝරාගත්තේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද මට පක්ෂ කීපකින්ම ආරාධනා ලැබුණා. හැබැයි මම ජාතික නිදහස් පෙරමුණ තෝරගත්තේ මම දකිනවා විමල් වීරවංශ කියන චරිතය මේ රටට සිද්ධ වෙන අනුතර කල්තියා හඳුනා ගන්න පුළුවන් වූ විඥානයක් සහිත පුද්ගලයෙක්. හොඳ දේශපාලන කියවීමක් තියෙන ඔහු සතුව. සහ එවැනි අවස්ථා ගණනාවකදී ඔහු පෙනී සිටලා තියෙනවා. මොකද අපි දකිනවා යුද්ධ අවස්ථාවේදී අයවැය පරාජය වෙන්න නොදී ඔහු ඒ වෙනුවෙන් දැවැන්ත ශක්තියක් වුණා යුද්ධ ජයග්‍රහණය වෙනුවෙන්. ඊළඟට උතුර නැගෙනහිර කියන පළාත් දෙක ඔහු වෙන්වෙන් පළාත් විදිහට මේ වෙන් කරන්න ඔහු කටයුතු කරා. ඒක මම හිතන්නේ ඒ පළාත් වල සුබසිද්ධිය සඳහා. ඊළඟට අපි දකිනවා ප්‍රදේශ වශයෙන් ගත්තහම මේ කඩුවෙල කියන මම කඩුවෙල මේ ප්‍රදේශයෙන් මම නියෝජනය කරන්නේ. ඒතර කඩුවෙලට ඔහු අතින් විශාල සේවාවන් රාශියක් ඉෂ්ට වෙලා තිබෙනවා. මම හිතන්නේ ඒක අපිට නැහැ කියන්න බෑ. මොකද ඒකේ ප්‍රතිඵල අදටත් භුක්ති විඳිනවා මිනිස්සු. ඔය මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ගත්තාම ඒකේ අවිදින මන්තිරුව ඔහු විසින් සකස් කරන ලද්දක්. ඊළඟට ඒකේ අදටත් මිනිස්සු ශරීර සුවතාව සඳහා භාවිත කරනවා. ඊළඟට අපි දකිනවා මාළඹේ අපට ප්‍රදේශයේ ඇලුමිනියම් කර්මාන්තයේ දෙන වාතු කර්මාන්තයේ දෙන නිෂ්පාදකයෝ ගණනාවක් ඉන්නවා. ඒතර ඔවුන්ගේ නිෂ්පාදනය දිරිගැන්වීම, ඔවුන්ගේ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම සඳහා අර අතිරික්ත ඇලුමිනියම් වෙන රටවල් වලට අපනයන කරන්නේ නැතුව ඔහු ඒවා බෙදා දුන්නා මේ නිෂ්පාදකයන්ට දිරිගැන්වීම සඳහා ඊටම අඩු මුදලකට. ඉතින් මේවැනි කටයුතු රාශියක් ඊළඟට නිවාස සාදා ගන්න ආධාර ලක්ෂයකට
අධික ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා. මේ ණය නෙමෙයි. ආධාර, නිවාස ආධාර. ඉතින් මේ ආදී වශයෙන් ගත්තාම තව ගණනාවක් තියෙනවා. ඒ දැන් මේ ලොකු කතාව ඇතුළේ තව පොඩි දේවල් තියෙනවා. ඔහු විසින් මේ ගමට සහ ප්‍රදේශයට කරපු ඊළඟට මාර්ග සංවර්ධනය සඳහා කෝටි 40කට වඩා වැඩි මුදලක් ඔහු කඩුවල ප්‍රදේශය වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. මේ පුතුවරාව කොට්ටාශයේ මා නියෝජනය කරන පුතුවරාව කොට්ටාශයේ මාර්ග 4ක් ඔහු සංවර්ධනය සඳහා මුදල් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අන්න ඒ වගේ වැඩක් කරපු නායකයෙක් සහ අනුතුර දැන් අපි දකිනවා මේ වෙලාවේ මේ රට පවතින ඉතාම අනුතුරුදායක තත්ත්වයක මේ පිළිබඳව ඔහු වරින් වර දැනුවත් කරනවා සමාජයේ මේ රටේ ජනතාව. මේ අනුතුරක අපි ඉන්නේ කියලා. ඒ වගේ උට පෙර දක්නා නුවණක් තියෙනවා. දූරදර්ශී නායකයෙක් කියලා මම හිතනවා. ඒ වෙලේ නායකත්වයක් එක්ක ජාතික නිදහස් පෙරමුණත් එක්ක හිට ගන්න මම මැලිුන්නේ නැහැ. මොකද විමල් වීරවංශ මහතා කියපු බොහෝ දෑ අද යථාර්ථයක් වෙලා සහ යථාර්ථයක් වෙමින් තියෙනවා. ඔබ එසේ කියනවා. නමුත් මේ වර්තමානයේ මම හිතන්නේ ඔබලාට දැවැන්ත අභියෝගයක් තියෙනවා. හේතුව 158ක එක 3/2කට වැඩි පාර්ලිමේන්තුවක් එක්ක ඒ වගේම විධායක ජනාධිපතිවරයෙක් එක තමයි ඔබට හැප්පෙන්න තියෙන්නේ. ඔවුන් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඔබලාට දැවැන්ත අභියෝගයක් නේද? ඔව් ඒක අභියෝගයක් වෙන්නේ අපි බාර ගන්න විදිහත් එක්ක පේශල. මම හිතන්නේ අපේ ජීවිතේ මම විශේෂයෙන් මං ගැන කිව්වොත් මම කාන්තාවක් විදිහට කාන්තා නියෝජනයක් විදිහට මට මේක මේ මොහොතේ තීරණාත්මක විය හැකි අභියෝගයක් විය හැකි. නමුත් අපි නිරතුරුවම අපේ ජීවිතේ පුරාම අභියෝග වලට මුහුණ දෙනවා. ඉතින් මේ අති බහුතරයක් ගත්තත් ඒක අපිට එහෙම අභියෝගයක් නෙමෙයි. මොකද ඊට වඩා දැවැන්ත සැලැස්මක් වැඩපිළිවෙලක් එක්ක තමයි අපි මහ ජනතාවේ ඉදිරියට එන්නේ. මහ ජනතාව වෙනුවෙන් එන්නේ. ඒක නිසා මං හිතන්නේ මේ වෙනකොට මේ රටේ පවතින තත්ත්වය පිළිබඳව අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සු බොහෝම ඒ පිළිබඳ හොඳ දැනුවත්භාවයකින් මේ වෙනකොට ඉන්නවා. ඒක නිසා මම හිතන්නේ හොඳ විපක්ෂයකට හොඳ බලවේගයකට මේ රටේ තාම ඉඩක් තිබෙනවා. ඒ නිසා අපි ඒ ඉඩ ඊටාම අර පරිස්සමෙන් පාවිච්චි කරනවා. රට වෙනුවෙන් අපි නැගී හිටින්න ඕන වෙලාවෙදී අනිවාර්යෙන්ම නැගී සිටිනවා. ඔබ දැන් මුහුණ දෙන්නේ පළාත් පාලන මැතිවරණයකට. ඒ පළාත් පාලන මැතිවරණයේ සමහරක් චරිත ආවන් පස්සේ එහෙමම වැල්ලා යනවා. ඔබ මොකද්ද මේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට දෙන පොරොන්දු එහෙම නැත්නම් ජනතාවට කියන්න තියෙන මොනවද? ප්‍රදේශයට සහ අපේ ගමට ඊට පස්සේ අපේ රටට අපේ සමාජයට මම හිතන්නේ ගම හදලා අපි රට හදන්නේ. රටෙන් තමයි අපි ඊපස්සේ ලෝකයට යන්නේ. අපි තවදුරටත් හුදකලා රාජ්‍යයක් නෙමෙයි. ඉතින් ජාත්‍යන්තරයත් එක්ක අපි ගැටිලා ඔවුන් එක ගනුදෙනු කරන්න අපිට තියෙනවා. ඒ නිසා ගමේ ජනතාව දැනුවත් කරන්නට ඕන මූලික වශයෙන්ම. ඉතින් කාන්තා නියෝජනයක් විදිහට මම හිතන්නේ මම කරන්න බලාපොරොත්තු වෙන වැඩ කටයුතු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම අපි ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් විදිහට අපිට හොඳ නියමෝ ටිකක් ඉන්නවා. අපි තනි වෙලා නැහැ. අපි හොඳ කණ්ඩායමක් විදිහට අපි ඉදිරියට යන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් පෞද්ගලිකව මම මාළඹේ ප්‍රදේශයේ පොතුවරාව කොට්ටාශයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙලා තිබෙනවා. මොකද අපි ආර්ධ නාගරික ප්‍රදේශයක් කඩුවෙල කියන්නේ. ඉතින් නමුත් යටිතල පහසුකම් සංවර්ධනය වීම පමණක් ප්‍රමාණවත් නැහැ කියලා මම හිතනවා මේ වෙලාවේ. මොකද අපිට දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා රටක් වශයෙන්. මම හිතන්නේ ඒක ගමට බලපානවා, අපේ පවුලට බලපානවා, අපේ ගෙදරට බලපානවා. අම්මා කෙනෙක් විදිහට කාන්තාවක් විදිහට මම හොඳටම දන්නවා ගෙදරක පවුලක ආර්ථිකයේදී ඒකේ පීඩනය එල්ල වෙන්නේ ගෙදර ඉන්න කාන්තාවට මේ අම්මා කියන චරිතයට. ඒක නිසා අපි රට හදන්න ඕනේ. අපි ගම හදලා, අපේ පවුල හදලා. මොකද සමාජයේ කුඩාම තැනුම් මේකකේ වෙන්නේ පවුල, මේ කුටුම්බය. ඒක නිසා මේ කුටුම්බය තුල ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්, ග්‍රාමීය මට්ටමින් ගන්න පුළුවන් හැම පියවරක්ම මං හිතන්නේ මං ගන්න සූදානම්ින් ඉන්නවා. කඩුවෙල නගර සභාවේ පොදු කටයුතු සියල්ල ඔබ වෙනුවෙන් ඔබේ නියෝජිතයා විදිහට මම ඔබව නියෝජනය කරමින් මේ හැම කටයුත්තකදීම මගේ සහයෝගය සහ මං ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම අපනයන වෙනදාම ගමට හඳුන්ලා දීලා අපනයන වෙනදාමට සම්බන්ධ කරගන්න. ඒ වගේම කාන්තාවන්ට මම දකිනවා අපේ කාන්තාවෝ 52% මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉන්නවා. නමුත් ශ්‍රම දායකත්ව ශ්‍රම බලකායට එකතු වෙන පිරිස හරි අවමයි. නමුත් නිවසේ ඉන්න කාන්තාවන්ට පුළුවන් මේ ශ්‍රම බලකායට එකතු වෙන්න. මොකද අපි 2028 ඉඳලා පේෂද මේ රට අපි සූදානම් වෙන්න ඕනේ ණය ගෙවන්න.
එහෙනම් හැම ගමකම ව්‍යවසායකත්වයේ තියෙන්න ඕනේ. හැම ගමකම ලෝකෙට ගිනි කූරක් හරි නිෂ්පාදනය වෙන්නට ඕනේ. ඒ නිසා අපේ කාන්තාවන් ගෙවල් වල ඉන්නවා. ඒ අයට යම්කිසි වැඩපිළිවෙලක් හදලා දෙන්නට ඕනේ. ඒ අයට තමන්ගේ ආර්ථිකය හදාගන්න ව්‍යාපාරයක් යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන්න ඒ නිෂ්පාදනය සඳහා වෙළඳපොළක්. ඒ නිසා මම ඔවුන්ට දැනුම ලබා දෙනවා. ඔවුන්ට වෙළඳපොළ හඳුන්වා දෙනවා. සමහරක් අයට ගෙදරටම ඇවිල්ලා උන්ගේ නිෂ්පාදන වෙළඳපොළට අරන් යන්න ව්‍යාපාරිකෙක් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ මට තියෙන පෞද්ගලික සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙන ගමට ඊට පස්සේ රටට අපි හොඳ වැඩදායී දෙයක් කරන්න සූදානමක් මගේ තියෙනවා. ඒ වගේම කලාකරුවන්ට මාළවේ ප්‍රදේශයේ මම දකින්න හරි අඩුපාඩුවක් තියෙනවා. සියලු පහසුකම් සහිත රංගශාලාවක්. මතන ඒක මගේ හීනයක් කිව්වොත් නිවැරදි. ඉතින් මම ඒක කාලයක් තිස්සේ මම දකිනවා අපිට හොඳ මියුසිකල් ෂෝ එකක් තියාගන්න, ඒ වගේම නාට්‍යයක් වේදිකාගත කරගන්න මේ දේවල් වලට අපි එක්ක කොළඹට යන්න ඕනේ. දුර බැහැරට යන්න ඕනේ. එතකොට කාල වේලාව යනවා, රැයට මිනිසුන්ට එන්න බස් නැහැ, ප්‍රවාහන සේවය අඩුපාඩු. ඉතින් මේවත් එක්ක මිනිස්සු කලාවෙන් ඈත් වෙනවා. ඔබට නගර සභාවට ගිහිල්ලා රංගශාලාවක් හදන්න පුළුවන් නෑ පුළුවන්. ඒකට පුළුවන්. මොකද ඒකට හරි වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන තිබෙනවා. ඒ සැලසුමක් තිබෙනවා. ඉතින් ඒවත් එක්ක නගර සභාව කියන්නේ අපිට මේ සඳහා ගමින් පටන් ගන්න, ගමින් වැඩක් කරන්න තියෙන හොඳම තෝතැන්න. වැඩක් කරන මිනිහට නගර සභාවද, පළාත් සභාවද, ජාතික දේශපාලනයේද, පාර්ලිමේන්තුවද කියන එක අදාළ වෙන්නේ නැහැ. වැඩේට අරමුණු කරොත් ඒක කරනවාමයි. ඒක නිසා මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබත් එක්ක කතා කරද්දි මට තේරෙනවා ඔබ චතුර කතිකත්වයක් තියෙන කාන්තාවක්. මට ඔබත් එක්ක කතා කරද්දි මතක් වෙනවා අපේ දේශපාලනයේ ඇත්තටම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, කුසුමා ගුණවර්ධන, විවියන් ගුණවර්ධන, ඒ වගේම කුසල අබේවර්ධන අය වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන් හිටියා. නමුත් වර්තමාන දේශපාලනයේ බොහොම කාන්තාවන් සුළු පිරිසක් පමණයි ඉදිරියෙන් සිටින්නේ. ඔබගේ බලාපොරොත්තු මොකද්ද? නගර සභාවේ කඩුවෙල් නගර සභාවෙන් නවතින්නද බලාපොරොත්තු නැත්නම් එතනින් ඉදිරියට යනවද ඔබතුමනි? නෑ නගර සභාවට ඇවිල්ලා අවුරුදු 5ක් අපි බොරුවක් කරලා වියරලා එතනින් ඈත් වෙලා යන්න අවශ්‍ය නෑ. මොකද බොරු කරන්න නෙමෙයි අපි දේශපාලනයට එන්නේ. ඒ නිසා අපි කතාවට විතරක් නෙමෙයි අපි වැඩ කරන්නට ඕනේ. මොකද වැඩ කරන්න ඕන කාලයක නෙමෙයි ඉන්නේ අපි ගොඩාක් කතන්දර දැන් ලස්සන කතා අහලා තියෙනවානේ. ඒ නිසා මෙතනින් එහාට අපි කරන්න ඕනේ වැඩ කරන එක. මොකද මම හැම වෙලේම හිතන දෙයක් තමයි අපි මේ ලෝකෙට එන්නේ අපිට තියෙනවා යම්කිසි ඩියුටි එකක්, කාර්යභාරයක් පැවරිලා. ඒක දැන් ඔබට පැවරුණු කාර්යභාරය, මට පැවරුණු කාර්යභාරය, මේ හැම කෙනෙකුටම තියෙනවා එහෙම කාර්යභාරයක් පැවරිලා. ඉතින් අපි මැරෙන්න ඉස්සෙල්ලා අපේ කාර්යභාරය, ඒ වගකීම, වගවීම, යුතුයකම අපි ඉෂ්ට කරන්නට ඕනේ. මොකද මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි කියලා අපි අහලා තියෙනවානේ. ඒ නිසා ඒක මම මගේ දර්ශනය කොට ගන්නවා. ඉතින් මට විශ්වය පවරලා තියෙනවා මේ ඩියුටි එක කරන්න කියන එක. මම ඒක මගේ හදවතින් අවංකවම සද්භාවයෙන් කරන්න සූදානම් වෙනවා. දැන් ඔබතුමිය ජාතික දේශපාලනයකට කතා කරනවා. නමුත් මේ වර්තමාන ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණයේදී කෝටා එක කාන්තාවන්ට වෙනම කෝටා එකක් තියෙනවා. නමුත් ඒ කෝටා එක නොතිබ්බනම් ඔබට අවස්ථාවක් හම්බෙන්න නොතිබෙන්න තිබ්බා. ඔව් නෑ ඒක අපිට ඇත්තටම ලැබුණ හොඳ අවස්ථාවක්. මොකද කාන්තාව නියෝජනය කියන එක හැම ශ්‍රේෂ්ඨයකම තිබෙන්නට ඕනේ. මොකද අපි දකිනවා ලංකාවේ කාන්තා ප්‍රජාව ඉතා කියන්නේ හොඳ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේ ප්‍රතිශතය හැම ශාස්ත්‍රයකම නියෝජනය වෙනවා. විශේෂයෙන්ම දේශපාලනය කියන ශාස්ත්‍රය තුලත් මම කාන්තාවන්ට අපි ආරාධනා කරනවා නායකත්වය ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳම තැනක් තමයි දේශපාලනය. ඉදිරියේදී මම හිතන්නේ අදටත් අපි දකින්න අපේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය තුළ ඉන්න අය වගේ කාන්තා නායකත්ව හොඳ චරිත, දේශපාලන චරිත. මම හිතන්නේ අති අනාගතයේදී එදා අපි දැක්ක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වගේ, විවියන් ගුණවර්ධන මැතිණිය වගේ, කුසුම ගුණවර්ධන මැතිණිය වගේ එවැනි චරිත ඉන්නවා. අපිට තාම ඒගොල්ලන් මුණ ගැහිලා නැහැ. ඉදිරියේදී එවැනි චරිත ඔබට හමු වේවි. දැක බලා ගන්න මේ මුළු රටේම ජනතාවට හැකි වේවි. ඒ වගේම මේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඔබතුමේ දකින්න මොකද මේ කෙටි කාලයක් තිබ්බේ ඒ කෙටි කාලය තුල වුන් ගෙනියන වැඩපිළිවෙල ගැන ඔබතුමේ මොකද? ඔව් ඇත්තටම පෞද්ගලිකව ගත්තොත් මම නම් ඉන්නේ ඇත්තටම මේ පිළිබඳව යහපත් ආකල්පයක් මට මේ ආණ්ඩුව පිළිබඳව නැහැ පේශල. මොකද අපි ඔවුන් බලයට පැමිණෙන්න පෙර කිව් දේවල් මේ වෙනකොට කොපමණ දුරට දැන් මාස 6ක කාල සීමාවක් කියලා අපි හිතුවට තාම මේගොල්ලෝ මාස 6යි තාම පොඩි කාලයයි ඇවිල්ලා කිව්වට හැබැයි ඔවුන් බලයට එනකොට ඔවුන් සහතික වෙච්ච ඔවුන් කියපු කාලයක් තියෙනවා.
පැය 24 ඔවුන්ට ප්‍රමාණවත්. දින දවස් 45 ඔවුන්ට ඇති. එක පෑන් පහරෙන් ඔවුන්ට පුළුවන් කියපු දේවල්. ඉතින් අදටත් ජනතාව බලන් ඉන්නවා මේගොල්ලෝ හොරු අල්ලනකම්. ඒතර අදටත් ජනතාව බලාගෙන ඉන්නවා ඔවුන් කියපු වැඩ ටික සිද්ධ වෙනකම් අර දවස් දින 45 පැනලානේ දැන්. එතකොට පැය 24ක් ගිහිල්ලානේ දැන්. එතකොට දැන් මේක බාලගිරි දෝෂය වගේ. අද නොවේ හෙට වෙන්න බෑනේ. හරිද? අද කළ යුතු දේ අද කරන්නට ඕනේ. ඕන් ආවේ යන්නේ දේ. ඒ නිසා මම හිතන්නේ මේ යන විදිහට මට පැහැදිලි දැක්මක් පැහැදිලි හොඳ ආකල්පයක් මට මේ ආණ්ඩුව පිළිබඳව නම් ඇත්තටම අවංකවම නැහැ. ඉතින් මම කවුරුත් විවේචනය කරන්න කැමති නැහැ. ඔවුන් ආණ්ඩුවක් විදිහට ඔවුන් ඉදිරියට යන්න ඕනේ. මේ රට සංවර්ධනය කරන්න ඕනේ. ඒ හැම තැනකදීම අපි ඉදිරිපත් වෙනවා. ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. මොකද අපි රටක් වශයෙන් පක්ෂ ભેදයකින් පාට ભેදයකින් තොරව තමයි අපි නගර සභා මැතිවරණයකට එන්නේ. අපිට පක්ෂ පාට ඒව නෑ. ඒ දේවල් ඔක්කොම පැත්තකින් තියලා එන්නේ. හැබැයි මේ රටේ පුරවැසියන් විදිහට අපි හැමෝටම වගකීමක් තිබෙනවා. මේ රටේ සංවර්ධනයේට අපිට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ සංවර්ධිත රටක්. හරිද? ඒක නිසා මේ යන ගමනට ආණ්ඩුව උනත් හරි දෙයක් කරනවා නම් අපි අවංකවම අපේ නගර සභාව තුල හරි ඉඳගෙන අපි එකට අපේ සහයෝගය උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් ඇත්තටම මගේ බලාපොරොත්තුව අර වෛරී සහගත, ද්වේෂ සහගත වචන වලින් මිනිසුන්ගේ හිත ඇතුළට විස දාන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කියලා, ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා යන ගමන තමයි සාර්ථක වෙන්නේ. ඉතින් එහෙම යන ගමනට පැවැත්මක් තිබෙනවා. බොරුවෙන් වංචාවෙන් යනවා නම් ඒ ගමනට පැවැත්මක් නැහැ. ඒක අතීතයේ අපි පහුගිය කාල සීමාවල දැක්ක එවැනි තැන්වලදී සිදු වුණු මේ රටේ ව්‍යසන. ඉතින් ඒ වගේ නැවත ව්‍යසනයකට අපිට මේ රට අදන් යන්න බෑ. ඒවට මූණ දෙන්න තරම් මේ වෙලාවේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැහැ. ඉතින් අපි යහුසුළු වෙන්නට ඕනේ ජනතාවක් විදිහට. ප්‍රජාවක් විදිහට මේ රටේ පුරවැසියන් විදිහට අපි යහුසුළු වෙන්නට ඕනේ. විවේචන, මඩ, වෛරය, ක්‍රෝධය ඒ සියලු දේ පැත්තකට දාලා අපි මේ වෙලාවේ බලන්න ඕනේ රටේ ආර්ථිකය, සමාජීය, සංස්කෘතිය කියන මේ බලකණු තුන මේ රටේ ශක්තිමත් කරලා මේ රට සංවර්ධිත කියන සංවර්ධිත රටක් කියන තැනට ගේන්න අපි මං හිතන්නේ පුරවැසියන් විදිහට එකතු වෙන්නට ඕනේ අවස්ථාවක් මේ. ඔය දැන් ඔබතුමිය කියන විදිහට අනාගතයේ ලංකාවේ දේශපාලනයේ යම් රික්තකයක් හැදෙන්න ඉඩ තියෙනවා. මේ ආණ්ඩුවට එන අභියෝගයත් එක්ක ඒ රික්තකයක් හැදෙන්න පුළුවන්. නමුත් ඒ රික්තකය පුරවන්න ජාතික නිදහස් පෙරමුණට හැකියාව තියෙයිද? පැහැදිලිවම පුළුවන්. මොකද ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තියෙනවා අපේ නායකත්වයට සහ ඒක ඉදිරියට අරන් යන්න පුළුවන් හොඳ දක්ෂ නියමෝ ටිකක් ඉන්නවා. ඉතින් මේ නැව අයිස් කුට්ටියක වද්ද ගන්න අපි සූදානම් වෙන්නේ නැහැ. මේ නැව ඉදිරියට අරන් යන්න හොඳ කපිතාන්වරයෙක් ඉන්නවා. ඒක නිසා අපි ඉතාම විශ්වාසයෙන් කියනවා, ඉතාම වගකීමෙන් කියනවා මේක කඩා වැටෙන පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂය යම්කිසි තැනකදී නිහඬ වුණා නම් ඒ නිහඬ වෙච්ච කාලය මං හිතන්නේ අර නිශ්චල මුහුද වගේ ඉතා හොඳ අධ්‍යයනයක් කරා ඉතා හොඳට ඉදිරි රටේ මේ රටේ දිශානතිය පිළිබඳ අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ රික්තකය ඒ අඩුව පුරවන්න මම හිතන්නේ ජාතික නිදහස් පෙරමුණ විදියට අපිට හැකියාව තිබෙනවා. අවසාන වශයෙන් කඩුවෙල නගර සභාවේ ජාතික නිදහස් පෙරමුණේ ජයග්‍රහණය ගැන මොකද කියන්නේ? අපි ජයග්‍රහණය කරනවා. අපිට දක්ෂයෝ ටිකක් ඉන්නවා. ඒ නිසා අපි ඔවුන් එක්ක හොඳ දැනීමක් තියෙන පිරිසක් ඉන්නවා. මම හිතන්නේ දේශපාලන කියවීමක් සහිත මිනිස්සු ඉන්නවා අපිත් එක්ක. දේශපාලනයට එනවා නම් මම ආරාධනා කරනවා හැමෝටම දේශපාලනයට එනවා නම් ඔබ යාවත් කාලීන වෙන්න. ඔබේ සාමාන්‍ය දැනුම හෝ වර්ධනය කරගන්න. මේ රටේ දේශපාලන යාන්ත්‍රණය ගැන, ලෝකයේ දේශපාලන යාන්ත්‍රණය ගැන මේවා පිළිබඳ අවම සාමාන්‍ය දැනුමක් හෝ ඔබ ලබා ගන්න ඔබ අවදියෙන් සිටින්න. ඔබ යාවත් කාලීන වෙන්න. මම හිතන්නේ එහෙම යාවත් කාලීන උණු අප්ඩේට් වෙච්ච මිනිස්සු අපිත් එක්ක ජාතික නිදහස් පෙරමුණත් එක්ක දැන් කලින්ටත් වඩා වේගින් අපිත් එක්ක සම්බන්ධ වෙගෙන යනවා. මම හිතන්නේ අපිට සතුටුදායකයි. මේකට අපිට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා අපි යන හැම තැනකදීම. බොහොම ස්තුතියි ඔබට කඩුවෙල නගර සභාවේ മന്ത്രിවරයෙක් හැටියට පත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.